දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ ax ධන b1 y ධන c1 සමාන බිඳුව හා a2x ධන b2y ධන c2 සමාන බිඳුව ඡේදනය වන රේඛා දෙක අතර කෝණ සමච්ඡේදකයේ සමීකරණ ලබා ගන්න ආකාරය. මම මෙතනදී මෙන්න මේ රූප සටහන පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ සරල රේඛාව a1x ධන b1y ධන c1 සමාන බිඳුව සහ මෙන්න මේ රේඛාව වෙන්නේ a2x ධන b2y ධන c2 සමාන බිඳුව. මේ හරහා යන කෝණ සමච්ඡේදකය තමයි මේ. මේකේ සමීකරණය තමයි අපි දැන් හොයන්න යන්නේ. එතකොට මෙන්න මේ සරල රේඛා දෙක අතර තියෙන කෝණ සමච්ඡේදකයකින් මෙන්න මේ කෝණය සමානුපාතිකව කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම මම මෙතනදී පොඩි නිර්මාණයක් කරගෙන තියෙනවා. ඒ තමයි මෙන්න මේ කෝණ සමච්ඡේදක සරල රේඛාවක තියෙන ලක්ෂයක් උපයෝගී කරගෙන අන්න ඒ ලක්ෂයේ ඉඳලා මෙන්න මේ සරල රේඛා දෙකට ලම්බක දෙකක් ඇඳලා තියෙනවා. එතකොට මෙන්න මේ ලම්බක දෙක එකිනෙකාට සමාන වෙන්න ඕන. මොකද මෙන්න මේ කෝණ දෙක සමානයි සහ පොදු පාදයක් තියෙනවා. ඒ වගේම මෙතනදී අංශක අණුවේ කෝණ දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ කෝකෝපා අවස්ථාව යටතේ මෙන්න මේ පාද දෙක සමානයි. ඒක නිසා අපිට මෙන්න මේ පාද දෙකේ දිග සමාන කරලා අපිට කෝණ සමච්ඡේදකයේ සමීකරණය හොයන්න සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් මුලින්ම කලින් වතාවේ සරල රේඛාවකට ලක්ෂයක ඉඳලා ඇඳි ලම්බක දුර හොයපු සමීකරණ පාවිච්චි කරලා තමයි මෙතනදී මෙන්න මේ අපෝහණය කරන්න යන්නේ. එතකොට මේ විදිහට p කියන ලක්ෂයේ ඉඳලා මෙන්න මේ සරල රේඛාවට ඇඳි ලම්බකයේ pq කියන ලම්බකයේ ලම්බක දුර හෙව්වේ මෙන්න මේ විදිහට. අපි මෙන්න මේ ප්‍රකාශනය තමයි මෙතනදී භාවිතා කරන්නේ. හරි අපිට මෙතනදී ලියන්න පුළුවන් pq සමානයි pr කියලා මුලින්ම. ඒ වගේම මෙතනදී තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ p කියන්නේ විචල්්‍ය ලක්ෂයක්. එයාගේ ඛණ්ඩාංක x බා සහ y බා කියන්නේ විචල්‍යයන්. එතකොට මේ q සහ r කියන්නේ විචල්‍යයන්. ඒකට හේතුව තමයි අපි හැමතිස්සෙම මෙන්න මේ කෝණ සමච්ඡේදක මතවන ලක්ෂයක ඉඳලා තමයි මෙන්න මේ රේඛා දෙකට ලම්බක නිර්මාණය කරන්නේ. ඒකයි හේතුව. මෙන්න මේ විදිහට. හැබැයි මෙතනදී මෙන්න මේ රේඛා දෙක වන සරල රේඛා දෙක මතවන විචල්‍යය කොයි වෙලාවකවත් මෙන්න මේ සමීකරණය කෝණ සමච්ඡේදකයේ සමීකරණය හොයනකොට එයාට අන්තර්ගත වෙන්නේ නැහැ. ඒක අපි කලින් වතාවේදී දැක්කා. මෙන්න මෙතනදී මෙන්න මේ සරල රේඛාව මත වන මෙන්න මේ q කියන විචල්‍යය මෙන්න මේ d කියන d දුර d ලම්බක දුර හොයනකොට අන්තර්ගත වුන්නේ නැහැ. එයා අයින් වෙලා ගියා. ඒ විදිහටම මෙතනදී වෙන්නේ මෙන්න මේ q සහ r කියන කට්ටිය අයින් වෙලා යනවා. අපි දැන් මෙතනදී අපෝහණයක් නේ කරන්නේ. එතකොට මේක තමයි කෙලින්ම පාවිච්චි කරන්නේ. මෙන්න මේ d සඳහා ගත ප්‍රකාශනය. ඒක නිසා අපිට දැන් මෙන්න මෙතනදී pq සමානයි pr කියලා අරගෙන දැන් මෙතනදී මෙන්න මේ දුරවල් දෙක ආදර්ශ කරලා මෙන්න මේ කියන කෝණ සමච්ඡේදකයේ සමීකරණය ලබා ගන්න පුළුවන්. එතකොට අපිට pq දුර ලියන්න පුළුවන්. pq දුර ලියන්න පුළුවන් x බා සහ y බා ඇසුරෙන්. a1 x බා ධන b1 y බා ධන c1 බෙදීම a වර්ග a1 වර්ග ධන b1 වර්ගය මාපාංකය සමානයි. දැන් PR සඳහා ලියන්න පුළුවන් මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය පාවිච්චි කරලා. මාපාංක ඇතුලේ a2x බා ධන b2 y බා ධන c2 බෙදීම a2 වර්ගයේ ධන b2 වර්ගයේ මාපාංක. දැන් අපිට මෙතනදී මෙන්න මේ මාපාංක ලකුණ අයින් කරන්න පුළුවන් ධන සහ ඍණ පාවිච්චි කරලා. ඒ කියන්නේ a1 x බා ධන b1 y බා ධන c1 බෙදීම a1 වල වර්ගය ධන b1 වල වර්ගය සමානයි ධන හෝ ඍණ a2 x බා ධන b2 y බා ධන c2 බෙදීම a2 වල වර්ගය ධන b2 වල වර්ගය. ඔය විදිහට. දැන් අපිට මේ ඇවිල්ලා තියෙන්නේ p කියන ලක්ෂයට අදාළව p කියන විචල්්‍ය ලක්ෂයට අදාළව මෙන්න මේ කෝණ සමච්ඡේදකයේ සමීකරණය. හැබැයි මෙන්න මේ p කියන ලක්ෂය මෙන්න මේ රේඛාව මත විචලනය වීම නිසා p
P වල පතේ විදිහට තමයි අපිට කෝණ සමච්ඡේදකයේ සමීකරණය ලැබෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. P ලක්ෂණය විචලනය වීම නිසා P හි පතේ ලෙස කෝණ සමච්ඡේදකයේ සමීකරණය ලැබේ. ඒ අනුව අපිට ලියන්න පුළුවන් a1x ධන b1y ධන c1 බෙදීම a1 වල වර්ගය ධන b1 වල වර්ගය සමානයි ධන හෝ ඍණ a2x ධන b2y ධන c2 බෙදීම a2 වල වර්ගය ධන b2 වල වර්ගයේ විදියට. දැන් මෙතනදී මෙන්න මේ ධන සහ ඍණ විදියට අපිට සමීකරණ දෙකක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ එක සමීකරණයක් තීර සුළු කෝණයක් සඳහා සහ අනෙක් සමීකරණයක් තීර මහා කෝණය සඳහා. ඒක හොයාගන්නේ අපි මෙන්න මේ සමීකරණ දෙක වෙන වෙනම ලියලා අපිට කියන අගයන් දීලා තියෙනකොට මෙන්න මේ සමීකරණ දෙක වෙන වෙනම ලියලා අපි අනුක්‍රමණයන් වෙන වෙනම හොයනවා. එක සමීකරණයක් සඳහා අනුක්‍රමණය වෙන්නේ ධනාගයක් නම් යා සුළු කෝණයක් වෙනවා. යා සුළු කෝණයක් සහ අනිත් සමීකරණය සඳහා n කියන කෙනා ඍණාගයක් වෙන්න ඕන. ඒ කියන්නේ තීර සාධාරණ මහා කෝණයක්.